සමිරානෝ මගේ ගෙදරාවේ එතුමානෝ සතපයිමාන තනබීමේ යේසුස් වහන්සේ පිළිතුරු දෙමින් පිලිප් මෙපමණ කලක් මා ඔබ සමග විසූ නමුදු තාමත් ඔබ මා හඳුනන්නේ නැද්ද? මේ වචන ඇත්තටම බැරෑරුම් වචන. උන්වහන්සේ ඔබ මා අවදි කරනවා. ඔබ මාව විවෘත කරනවා මේ කතන්දරයට. මෙච්චර කාලයක් ඉඳලා තාම මාව හඳුනගත්තේ නැද්ද? මම හිතන්නේ මේ ප්‍රශ්නේ වර්තමානයේ අපි හැමෝටම අදාළම වචනයක්. අපි ජේසුව දෙවියන් වහන්සේගේ පොඩ්ඩකට පැත්තකින් තියමුකෝ. මේ ප්‍රශ්නේ අපි අහමුකෝ දෙමව්පියන්ගේ ළමයිගේ. සමහර ළමයි තමන්ගේ දෙමව්පියන්ව හඳුනන්නේ නැහැ. ශෝකය මොකද්ද දන්නවද? සමහර දෙමව්පියොත් ඉන්නවා ළමයිව හරියට හඳුනගෙන නැහැ. ළමයි හොයන්නේ ළමයි ඉල්ලීම මොකද්ද කියලාවත් සමහර දෙමව්පියෝ දන්නේ නැහැ. වයසක ආච්චි සීයාව හඳුනා නොගත් පවුල් ගොඩයි. ඉතින් එහෙම තැනකද ජේසු ගැන මොන කතාවද? අපි විතක නිකන් රොබෝවරු වගේද? අපි විතක නිකන් අජීවී වස්තු වගේද ජීවත් වෙන්නේ? මේ ගෙදර ඉන්න මිනිස්සුන්ගේ ලේයට වස්නහර සිනහව කඳුල සතුට නොදැනෙන තත්ත්වයට අපි පත් වෙලා නම් ඉන් කුමන පළක්ද? ඒ ඔබට ආරාධනා කරනවා අවදි වෙන්න ඔබේ පවුලේ අයට. ඔබේ පවුලේ අයට ඔබට අවදි වුණොත් තමයි ඔබට පුළුවන් වෙන්නේ ඔබ ජේසුවත් හඳුනා ගන්නට. ඔබට ජේසුස්